ඉතින් ඔය තාමත් ඔයා වැඩ කරන ස්ථානයට හරි නැත්නම් ඔයාගේ ස්ටුඩියෝ එකට හරි ලස්සන සහ පොඩි කූල් ගතියක් එන්නේ ලෝ බජට් දෙයක් හොයද හිටියේ. එහෙනම් මං ගෙනත් තියෙන අද හරිම දේ. ඉතින් රුපියල් 18 අඩුවේ ලංකාවේ ගන්න පුළුවන් සුපිරිම අයිටම් එකක් තමයි මේක. ඉතින් මේකේ නම තමයි හියුමිඩිෆයර්. ඉතින් අපි මේක වැඩි කතා නැතුව අන්බොක්සින් කරලා බලමු. මම මේක ඕඩර් කරේ තරස්සකින්. එහෙනම් වීඩියෝ එක යන කලින් මතක් කරන්න. දැන් අපි channel subscribe කරලා එලා තියෙන bell icon එකත් all දාන්න. වීඩියෝ like එකක් දාන්න. පල්ලෙහා වීඩියෝ ගැන කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මට මෙන්න මෙහෙම තමයි පැකේජ් එක ඇවිල්ලා තියෙන්නේ. මගේ නම සහ ඩීටේල්ස් ටික සහ හොඳ සාමාන්‍ය පොලිතින් එක ඇවිල්ලා තියෙනවා. අපි ඉතින් මේක අන්බොක්සින් කරගෙන බලමු කොහොමද කියලා. මේ විදිහට මේ කවර් එක අයින් කරගත්ත ඊට පස්සේ මෙහෙම බොක්ස් එකක් තියෙනවා. මේක ඇතුලේ වෙන මොනවත් නැහැ. මේක අපි පැත්තකින් තියාගමු. මෙහෙම බබල් රැප් වලින් ගොඩක් සේෆ් මේක ආරක්ෂිතව තියලා තියෙනවා. ඉතින් අපි මේ බබල් රැප් එක අයින් කරගෙන බලමු කොහොමද කියලා. හරි ඉතින් යාළුවනේ අපි ඒකත් කඩාගෙන ඉවරයි. අපි බබල් රැප් එක අයින් කරමු. ඉතින් මෙන්න මෙහෙම තමයි අපිට බොක්ස් එකක් ලැබිලා තියෙනවා. අපි බොක්ස් එක කඩාගෙන බලමු කොහොමද කියලා ඇතුළ. ඉතින් යාළුවනේ බොක්ස් එකෙන් එළියට ගත්තාම මෙන්න මෙහෙම තමයි අපේ හියුමිඩිෆයර් එක තියෙන්නේ. ඒක පොඩ්ඩක් පැත්තෙන් තියාගමු අපි. තව බොක්ස් එකක් ඇතුලේ මොනවත් නැහැ. ඉතින් ඒක වැඩකුත් නැහැ. ඉතින් අපි බලමු. අපි බලා හිටියේ අපේ හියුමිඩිෆයර් එක. චූටි ගොඩක් පොඩි සහ මාර ලුක් එකක් තියෙන අට්ටම ලස්සනයි. ඉතින් අපි බලමු මේක ඇතුලේ තියෙන මොනවද කියලා. මෙහෙම USB type C cable එකක් තියෙනවා. සංගම් user manual එකක් වගේ පොඩි guide එකක් තියෙන එකක් පැත්තකින් තියාගමු. මෙහෙම එකයි මෙච්චරයි තමයි තියෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරන්න තියෙන විදිය කොහොමද දන්නේ මම පොඩ්ඩක් බලන්න ඕනේ. මේ මුලින්ම අපිට ගන්න තියෙන්නේ මේකට වතුර පුරවනවා. සම්පූර්ණයෙන්ම නෙමෙයි. සාමාන්‍යයෙන් මේකේ භාගයකට වැඩිය පුරවනවා. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන මෙන්න මේවා මේක ගලවලා ගන්න පුළුවන්. ගලවලා ගත්තට පස්සේ එහෙම මේක ගන්න ඕනේ. මෙන්න මේ රිජිව් මේක පොන්ච් එක ඒ වතුරට දාලා පුඟවන්න ඕනේ. ඉතින් අපි බලමු මේ වැඩේ කරලා. ඉතින් ඉස්සෙල්ලා මෙහෙම අයින් කරගන්න. මේ ස්ක්‍රීන් එකේ එහෙම නැති කර ගන්න බෑ. ඒක එහෙම තියෙනවා. ඉතින් අපි මේකට වතුර දාලා බලමු. ඉතින් මම මෙන්න මේ විදිහට වතුර ටිකක් දාගත්තා. මෙහෙම තමයි පෙන්නන්නේ. ඉතින් වතුර ටික දාගෙන මෙන්න මේ ස්පොන්ජ් එක අපි මේකේ පොඟවන්න. ඉතින් යාළුවනේ දැන් මම මේක විනාඩි 3-4ක් පෙඟිරුවා. තාම මදි වගේ. ඉතින් තා ටිකක් අපි පෙඟෙන්න දාමු. 5 minutes later. හරි යාළුවනේ ඉතින් දැන් විනාඩි 5ක් වගේ මේක පොන්ච් එක මේ පෙඟෙන්න දැම්මා. අපි දැන් මේක පොඩ්ඩක් වතුර ටික අයින් කරගෙන පොන්ච් එකේ තෙත ගතිය තියෙන්න ඕනේ. ඒක තමයි මේ වතුරට දාන්න ඕනේ. ඒකට තමයි අර දුම වගේ එක යන්නේ. පොඩ්ඩක් එක ගසාගෙන මේක ඇතුළට දාන්න ඕනේ. ඉතින් අපි දාමු. මෙහෙම ස්ප්‍රින් එකට වැටිලා මෙතන තියෙන කෑල්ල ඇස්සට තමයි මේක දාන්න ඕනේ. පොඩ්ඩක් හිර කරගන්න ඕනේ. හිර කරගත්තට පස්සේ මෙන්න මේක මෙන්න මෙහෙම දාන්න ඇතුළට. දාලා
එහෙම හිර කරගන්න. ඊට පස්සේ අපේ හම්බෙච්ච USB type C cable එක අරගෙන ඒක ප්ලග් එක ගහගන්න. ඔයාලට පුළුවන් power bank එකකට හරි නැත්නම් සාමාන්‍ය මේ වගේ ෆෝන් ඇඩප්ටර් එකකට ගහගෙන මේ සාමාන්‍ය normal current මේ ඒකට ගහගන්න. අපි දැන් එහෙම ගහගමු. මේක මෙහෙම දාලා තියෙනවා. සාමාන්‍ය ෆෝන් එක charge කරන විදියයි. දැන් මෙහෙම රතු පාට එළියපත් උනා වැදුනහම මේක වෙනවා. දැන් power button එක අපි උඩින් ඉන්න. ඔන්න දැන් on වුණා. දැන් මේක RGB අර පාට ඔක්කොම මාරු වෙනවා. හදන්න පුළුවන්. මේ තියෙන humidity file එක. ඉතින් මේ අපේ දුම දාන gadget එක. ඉතින් මේකේ දුම දාන ඒවත් gadget එකක් කිව්වම මෙතන දුම දානවා කියවල මෙතන රස්නයක් නෙමෙයි තියෙන්නේ සීතල. ඉතින් මේක අපිට ස්පීඩ් වැඩි කරගන්න පුළුවන්. මේ දෙවෙනි මෝඩ් එක. ඉතින් ඔහොම තමයි දෙවෙනි මෝඩ් එක. සැරින් සැරේ එනවා. අපි පළවෙනි මෝඩ් එකට ආපහු දාගමු. RGB color light එකත් එක්ක ලස්සනක් තියෙන එතන. අපි මේක light වහලත් කොහොමද කියලා බලමු. ඔයාලට කැමරාවට සමහරට පේන්නේ නැති ඉඳී. ඉතින් අපි light වහලා බලමු කොහොමද කියලා. ඉතින් මේ ඔයාලට පේන්නේ අපේ RGB humidify එක. ඉතින් කොහොමද ලස්සන නේද? ඉතින් මේකේ දුම දාන එක පේන අඩේ ලයිට් එක වහපු නිසා කලර් එක නම් ඔයාලට හොඳටම පේනවා. හරි ඉතින් අපි ආයෙත් එළිය දාගමු. ඉතින් මේ අපේ humidity file එක තියෙනවා. අපි දෙවෙනි මෝඩ් එකට දාමු. ඉතින් දෙවෙනි මෝඩ් එකේ දුම එනවා. නවතිනවා. ආයෙත් එනවා. පොඩි සීතලක් තියෙනවා. ගොඩක් ඉතින් ස්ටුඩියෝ එක ලස්සනට තියාගන්න පුළුවන්. අපි පළවෙනි එකට දාමු. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ humidify එක වැඩ කරේ. ඉතින් මෙතන ඇතුළේ තිබ්බ අර අපි පොමුවන් දාපු ස්පොන්ජ් එක සාමාන්‍ය මාස 3න් 4න් අලුත් එකක් දාන්න ඕනේ. ඉතින් මේක දරාස් එකේන්නේ මම ගෙන්නේ. ඉතින් දරාස් එකේම තියෙනවා මේකේ අඩුවට ගන්න පුළුවන් ගොඩක් කැලි සාමාන්‍යයෙන් ගොඩක් ගන්න පුළුවන් රුපියල් 500-600ට. ඉතින් අපි දැන් ඔයාලා බලාගෙන හිටියේ මේකේ හොඳම හරියට යන්න. ඉතින් මේකේ ප්‍රයිස් එක කීයද? ඉතින් මේක රුපියල් 1000ට අඩුයි. මම මේක ඕඩර් කරේ දරාස් එකේ. ඉතින් දරාස් එකේ මට මේක ලැබුණේ රුපියල් 765කට. ඉතින් ඩිලිවරිත් එක්ක තමයි මට රුපියල් 765කට හම්බුනේ. මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ ගන්න ලින්ක් ටික සහ ඉතින් මෙහෙම තමයි අපේ humidify එක තියෙන්නේ. ඉතින් මම ලින්ක් ටික දාලා තියෙනම් පාලින් ඔයාලා ගිහලා ගන්න. හොඳයි වැඩ කරනවා. සුපිරි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට ගිහලා ඉන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.